මිනිස් වර්ගයා කෙරෙහි අසීමිත ආදරයක් දැක් වූ ඒ සොඳුරු මානව හිතවාදියා මහාචාර්ය සේනක බිබිලේ 1920 පෙබරවාරි 13 වැනිදා මෙලොව එළිය දුටුවේය. චාල්ස් විලියම් බිබිලේ රටේ මහත්තයා ඔහුගේ පියාවිය. සිල්වියා ජයවර්ධන ඔහුගේ දයාබර මව වූවාය. ඔවුන්ගේ කුළුඳුල් දරු උපත සිදු වූයේ 1920 පෙබරවාරි 13 වැනිදා ගාල්ල ආංගම කතලුව අටදාගේ වත්ත වලව්වේදීය. ආචාර්ය සේනක බිබිලගේ ජීවිත කතාව ලියන්න තොරතුරු හොයන්න මා බිබිලයට ගියා. එහිදී හමු වුණු මහලු ගොවි මහතුන් මට මෙහෙම කිව්වා. ඒ උත්තමයා බෝසතාණන් වහන්සේ කෙනෙක්. අපි වගේ දුප්පත් ගොවින්ට මහා කරුණාවෙන් සැලකුවේ. අපේ පපුවට නලාව තියලා එතුමා කිව්වා මේ ලෙඩේට බේත් වලට වඩා ඕන කෑමේ කියලා. අපට ආරංචි වුණා බේත් හදන මුදලායිලා අපේ ඇත්තෝ මරා දාන්න යනවා කියලා. අපේ ගමට ආ දවසක අපි ඒ ගැන එතුමාට කිව්වා. එතුමා hina වෙලා කිව්වා එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. බිබිල මලව්වේ දුවපැන හැදී වැඩුණු ඔහුට එක් සහෝදරියක් සහ සහෝදරීන් 4 දෙනෙක් විය. කුඩා සේනක ද්විතීක අධ්‍යාපනය හැදෑරුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේනි. ත්‍රිත්ව විද්‍යාලයේ දක්ෂතම රග ක්‍රීඩකයා වූ ඔහු ගැයුමේ වැයුමේ රැඟුමේද හපනෙක් විය. ත්‍රිත්ව විදුහලේ ප්‍රේස අනුස්මරණ ශිෂ්‍යත්වය ඔහු දිනාගත්තේය. විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් වී 1940 වර්ෂයේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය. ඔහු ඉතාමත් විශිෂ්ට වෛද්‍ය අධ්‍යාපනයක් මෙම වෛද්‍ය පීඨය තුළ නිම කරේ 1945 දී වෛද්‍ය විද්‍යාව සහ ශල්‍ය විද්‍යාව පිළිබඳව ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ඒ වගේම රන් පදක්කම් දෙකකුත් සමග. සම්පත් අසාධාරණ ලෙස බෙදී යාම කම්කරු පන්තියේ ශ්‍රමයේ සූරාකමින් ධන හිමියන් සැපවිඳීම ඔහු රිස්සුවේ නැත. මේ සමාජ ක්‍රමය මුලිනුපුටා දමන මාර්ගය ලෙස මාක්ස්වාදය ඔහු වටහා ගන්නා ලදී. බිබිල හේංගොවිය වගේම ඔහු ඉගෙනගත්ත ඒ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ආසන්නයේ තේ වතුවල ජීවත් වන වතුකම්කරුවන්ගේ දුකත් ඔහු දැක්කා. මේ සමාජ විෂමතාවයේ ඊටමත් ළමා ඊටමත් කුඩා අවදියේ ඉඳලම සේනක බිබිලේ හදවතට කාවැදිලා තිබුණා. වෛද්‍ය විද්‍යාවට අදාළ පොත් එක්කම කාල් මාක්ස්ගේ පොතුත් කියවන්න ලැබෙනවා. 1947 දී මෙම දෙපාර්තමේන්තුවට ලංකාවේ ප්‍රථම කතිකාචාර්යවරයා හැටියට ඖෂධ වෛද්‍ය විද්‍යාව බිෂක් වේද එහෙම නැත්නම් ෆාමකොලොජි දෙපාර්තමේන්තුවේ කතිකාචාර්යවරයෙක් හැටියට සම්බන්ධ වෙනවා. ලංකා සම සමාජ පක්ෂයේ සමාජිකයින් හැටියට අපි දෙන්න එකට කටයුතු කළා. මම උපසභාපති හැටියට ක්‍රියා කළා. එතුමා ඒ කාලේ ඉඳලම ඒකේ භාණ්ඩාගාරික හැටියට කටයුතු කළා. ආචාර්ය එන්.එම්. පෙරේරා වැනි ඇයගේ මඟ පෙන්වීම පදනම් කරගෙන සම සමාජ දේශපාලනය ඉදිරියට ගෙන යාමට එතුමාටත් මටත් ලොකු උවමනාවක් තිබුණා. මම වෛද්‍ය පීඨයේ ඉන්නකොට සමාජවාදී ශිෂ්‍ය සංගමයක් පිහිටුවා. ඒකේ අපේ දේශපාලනයට කැමති අය මා සමග සතිපතාම එතුමාගේ නිවසට ගිහිල්ලා මාක්ස්වාදය සම්බන්ධව එතුමාගේ දේශනයක් එතුමා ඉදිරිපත් කරා. ඉතින් මේ දේශපාලන පසුබිමත් එතුමා පසුව කරපු දේවල් වලට තුඩු දුන්නයි කියලා අපිට හිතන්න පුළුවන්. 1949 වර්ෂයේදී උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් විය. ආචාර්ය උපාධියෙන් පසු එතුමා 1951 යලි කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සේවයට පැමිණියේය. සී විටමින් භාවිතය හා පැන්ටොතිනික් අම්ලයේ භාවිතය පිළිබඳ පර්යේෂණ සිදු කළ ඔහු ජනතාව රවටමින් ඖෂධ ජාවාරම්වල යෙදෙන කූට ව්‍යාපාරිකයින්ට විද්‍යාත්මක පර්යේෂණ ප්‍රතිඵල තුළින් පහර දෙන ලදී. එතුමා මේ වෛද්‍ය විද්‍යාලයේ සේවය නියුතුව කරපු ප්‍රධානම
සේවයක් තමයි ලංකාවේ වෛද්‍යවරුන්ට ඖෂධ පිළිබඳව දැනුමක් ලබා දීම සඳහා සංගරාවක් නිකුත් කිරීම. මේ ලංකාවේ ප්‍රථම සංගරාව. ඔහු ඇත්තටම මේ ෆෝමියුලා නෝට්ස් නමින් හැඳින්වෙන මෙම සංගරාව 1966 දී මුලින්ම ප්‍රකාශයට පත් කරා. මෙහි ඇත්තටම කර්තෘ හැටියට කටයුතු කරෙත් එතුමා තමයි. ඊට පසුව පසු කාලයකදී එය ප්‍රෙස්ක්‍රයිබර් නමින් මේක ආකාරයට පත් කළා. ඇත්තටම අපි වෛද්‍ය සිසුන් හැටියට ඉන්න කාලෙත් අපි මේ ග්‍රන්ථය පාවිච්චි කරා ඖෂධය පිළිබඳව දැන ගැනීමට. එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ඔහුගේ PhD උපාධිය නිම කරලා 1958 දී ලංකාවේ ප්‍රථම මහාචාර්යවරයා හැටියට ෆාමකොලොජි මහාචාර්යවරයා හැටියට පත් වෙනවා. ඔහු තමයි ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යයින්ට මුලින්ම ෆාමකොලොජි නැත්නම් ඖෂධ වෛද්‍ය විද්‍යාව පිළිබඳව අකුරු කියවීමට කටයුතු කළ කතිකාචාර්යවරයා. සේනක බිබිලේ සිය ශිෂ්‍යයන් සමග ඉතා කුළුපගවිය. ඔහු ඉතා සරල ලෙස ශිෂ්‍යයන්ට මාක්ස්වාදය විග්‍රහ කළේය. මේ ශිෂ්‍යයන් අතර තිස්ස විතාරණ කාලෝ ෆොන්සේකා යන අය වූහ. 1953 මම විශ්වවිද්‍යාලයට ඇතුල් වුණා. 59 දී පිට වුණා. මට හොඳ වෛද්‍යවරයෙක් වීමට ඖෂධවේදී අංශයේ සේනක බිබිලේ මැතිතුමා හරහා ඒ අවස්ථාව ලැබුණා. රටේ ජනජීවිතය දෙදරවමින් 1953 හර්තාලය පිළිබඳ කුණාටුව හැමීය. ඉහළ යන ඖෂධ මිලට ලංවීමට ලක්වැසියන්ට අපහසු විය. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය සකස් කරන අතර ඒ පිළිබඳ දේශන පවත්වන ඔහු සම සමාජ පක්ෂ තරුණ සම්මේලනවලත් වෛද්‍ය විද්‍යාලයේ ළමයි අතරත් මේ ආරංචි වෙනවා 1956 බලයට පත් වුණු මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති බිමලා විජේවර්ධන මහත්මියට ඉතුමේ සේනකට කියනවා ඔබ දක්වන ඔය අදහස් ක්‍රියාත්මක කරන්න අපි ළඟට ඇවිත් කියලා හිට පස්සේ සේනක බිබිලේ යෝජනා වගේක් ඉදිරිපත් කරනවා. නමුත් ඒ යෝජනා වලින් එකක්වත් හරියට ක්‍රියාත්මක කරන්න විමලා විජේවර්ධනට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒකට හේතුව බහුජාතික සමාගම් විසින් කරපු බාධාවල් නිසා. ආයුධ කර්මාන්තය හැරුණු විට ලෝකයේ වැඩිම ලාභයක් උපයන කර්මාන්තය ඖෂධ නිෂ්පාදනයයි. එහි අයිතිය දරන බහුජාතික සමාගම් සමග ගැටීම මහා අනතුරකට ලංවීමකි. 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසින් ඖෂධ වර්ග ගෙන්වීම හා බෙදා හැරීමේ ක්ෂේත්‍රයේදී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වාර්තාවක් සැපීමට වෛද්‍ය S.A. වික්‍රමසිංහට හා මහාචාර්ය සේනක බිබිලේට පැවරීය. වාර්තාව 1971 මාර්තු 23 වැනිදා සිරිමාවෝ අගමැතිනියට පිළිගැන්විනි. ලංකාවේ ඖෂධ පරිපාලනයට සැලැස්මක් හැටියට පළ කරපු රිපෝට් එක තමයි ලංකාවේ ප්‍රථම ඖෂධ පිළිබඳව ප්‍රතිපත්තිය හැටියට අපි සැලකන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මුල්ම වෛද්‍ය පීඨාධිපති වශයෙන් පත් වූ සේනක බිබිලේ මහනුවර සිට සතිපතා කොළඹ පැමිණ සම සමාජ පක්ෂයේ දේශපාලන කටයුතු වලට හවුල් විය. 1971 අප්‍රේල් කැරැල්ල ඇරඹින ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ වාර්තාව පළවීමෙන් පසු ඖෂධ සමාගම් වියරු වැටි එය අහෝසි කිරීමට වෑයමක යෙදුණු අතර සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ඒ වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ කාර්ය කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යවරයාට පැවරුවාය. බහුජාතික සමාගම් වලින් තුන්වැනි ලෝකයට සිදුවන අනර්ථය වටහාගෙන සිටි ඇමතිවරයෙකු වූ ටී.බී. සුබසිංහට ඒ අමාත්‍යංශයේ භාරව තිබූ හේයින් ඒ වාර්තා අනුව ඖෂධ සංස්ථාවක් පිහිටුවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු වහා සම්පාදනය කෙරිණි. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නමින් එය 1971 සැප්තැම්බර් මාස 22 වැනිදා රජයේ ගැසට් නිවේදනයකින් පිහිටුවන ලද අතර සභාපති වශයෙන් මහාචාර්ය සේනක බිබිලේ පත් කරන ලදී.
කිසි කෙනෙක් හිතන්නවත් බැරි කාලෙක 1956 තරම් කාලේ අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුවක් වගේ සංකල්පයක් ගෙනාවේ. ඒකට ලෝක සෞඛ්‍ය සංවිධානය ඒවා හිතලවත් තිබුණේ නැහැ. ඒ සංකල්ප ඔක්කොම ලෝකෙට ගෙනාවේ එතුමා. එතුමාගේ පිටිපස්සේ ගිහලා තමයි ඔය ජාත්‍යන්තර සංවිධානත් ලෝකේ බොහෝ සංවිධානත් ඖෂධ කියන එක අත්‍යවශ්‍ය කාරණයක් විදියට අරගෙන එතනින් එහාට ගෙනිච්චේ. ඒකේ කෙලවරක් විදියට තමයි අද අවුරුදු 35කට පස්සේ එතුමා අඳුනගෙන මට යම්කිසි කාර්යභාරයක් පැවරිලා අසා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඇතුලේ. සභාපති තනතුර වෙනුවෙන් වූ වැටුප ලබා ගැනීමද මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතික්ෂේප කළේය. ඔහුට වෙන් වූ සංස්ථා නිල රථය සංස්ථාවේ සෑම සේවකයෙකුටම පොදු වාහනයක් විය. මට කියනවා මතකයි මේ බිබිලේ ඇවිල්ලා මේ මිස්ටර් ජයරත්න කියලා ඉන්නවා මහත්මයෙක් මම තාම ඉන්නවා උපසේන ජයරත්න කියලා ප්‍රොෆෙසර් බිබිලේ කියනවා මේ උපසේන ජයරත්න මයාගේ උඟක්ම උදව් කරේ යාට ඊට පස්සේ ඒක යාට උදව් කරුවා කියලා විතරක් නෙමෙයි SPC එකේ තිබුණලු මේ EPF එකක් පටන් ගත්තලු. ඉතින් EPF එකේ නම්බර 1 නම්බරේ හම්බෙන්නේ ප්‍රොෆෙසර් බිබිලේට. මොකද යා චෑමන්. නමුත් ප්‍රොෆෙසර් බිබිලේට යුනිවර්සිටි එකේ මේ EPF හම්බෙනවා. ඒ නිසා මිස්ටර් ජයරත්න තමයි නම්බර 1 ගන්න කියලා තියෙන්නේ. ඉතින් බලන්න එයා හිතන විදිය. එයා මැනේජින් ඩිරෙක්ටර් දුන්නේ නැහැ. නමුත් එයාට උදව් කරපු එක්කෙනෙකුට තමයි ඒක දුන්නේ. විශ්ව ව්‍යාප්ත ටෙන්ඩර් ක්‍රමය නිසා රුපියල් ලක්ෂ 30කට බහුජාතික සමාගම් සැපයූ ඖෂධ වර්ග රුපියල් ලක්ෂ 18කට ගෙන්වීමට සංස්ථාවට හැකිවිය. මාස 6ක් තුළ රුපියල් ලක්ෂ 12ක විනිමය ප්‍රමාණයක් ඉතිරි කිරීමට සේනකගේ මේ යෝජනාව නිසා හැකිවිය. ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන්වීමට පෞද්ගලික අංශයට තිබුණු අයිතිය මුළු මනින්ම ඖෂධ සංස්ථාවට පවරා ගැනීමට සේනකට 1973 අවසානවීමට පෙර හැකිවිය. ඖෂධ සංස්ථාව වටා සතුරු උගුල් ඇටවෙනු දකිමින් කුමන්ත්‍රණ ගැන අසමින් සභාපති සේනක බිබිලේ තවත් බරපතල කටයුත්තකට අත තැබීමට සිදුවේය. ලංකාවට අවශ්‍ය ඉංග්‍රීසි බෙහෙත් වලින් වැඩි ප්‍රමාණයක් 1973 වර්ෂයේදී නිපදවීය. එහෙත් ඖෂධ කර්මාන්තශාලා හිමියෝද ඖෂධ පිටරටින් ගෙන්වා මෙහි අලෙවි කරන පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝද කුපිත වූහ. ඔවුන් වෛද්‍යවරු හා පුවත්පත් අල්ලාගෙන ඖෂධ සංස්ථාවට පහර දෙන්නට විය. සැබැවින්ම ඖෂධ හිඟයක් මතු වූහොත් ඊට මුහුණ දීමටද සූදානම් වීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස සේනක බිබිලේ යෝජනා කළ අතර ඒ අනුව කොළඹ ඔසුසල පිහිටුවීය. මේ ඒ කාලේ හිටපු මල්ටිනේෂනල් ඩ්‍රග් කම්පනීස් ඉතාම බලවත් ආණ්ඩු පෙරලන්න පවා පුළුවන් කට්ටියක්. ඒ වගේම ඔවුන්ට පුළුවන් වුණා රටවල් වලට එන ආධාර නවත්තන්න. ඒ වගේ අවස්ථා කීපයක් ලැබුණා. 1976 අගෝස්තු මාසයේදී නොබැඳි ජාතීන්ගේ සමුළුව ලංකාවේ පැවැත්වීමට නියමිත විය. එම සමුළුවට ශ්‍රී ලංකා ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කර්මාන්ත ඇමති TB සුබසිංහ මහතා සේනකට කීය. වාර්තාවේ අඩංගු කරුණුවලින් අදහස් කළේ ඖෂධ පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම් තුන්වැනි ලෝකයට ගෙන යෑමයි. නිරෝගී සුවපත් ජනතාවක් ස්වයංපෝෂිත දේශීය ඖෂධ ප්‍රතිපත්තියක් ඔහුගේ ප්‍රාර්ථනය විය. ඔහුගේ අපේක්ෂාව වූයේ ඒවා මුදුන්පත් කර ගැනීමය. ඒ අපේක්ෂා සමග පෙරට ගමන් කිරීම අපහසු බව ඔහු මේ වන විට වටහාගෙන සිටියේය. වර්ෂ 1976 දෙසැම්බර් මස 28 වැනිදා මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ සංස්ථාවේ සභාපති දුරෙන් ඉල්ලා අස්විය. මේ ශ්‍රේෂ්ඨ වීර ආරම්භ කරපු ඖෂධ ප්‍රතිපත්තිය ලංකාවේ ක්‍රියාත්මක කරන්න හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් උනේ අවුරුදු 5ක් 6ක් පමණයි. ඊට පස්සේ ආපු 1977 බලයටපත් වුණු රජයෙන් ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අඩාල වුණා. බහුජාතික සමාගම් වලට අවශ්‍ය විදියට ලංකාවේ කටයුතු කරන්න සිද්ධ වුණා.
1977 මාර්තු 31 වැනිදා සේනක බිබිලේ සිය බිරිඳ ලීලා සමග විදේශගත විය. ඔහු හිතවතුන්ට පැවසුවේ මා ජ්‍යෙෂ්ඨ ඖෂධ ප්‍රතිපත්ති විශේෂඥයා ලෙස අන්ට්‍රැඩ් සංවිධානයේ විසින් පත් කළේ මාසයකට කලින්. මට දිලිඳු රටවල් 13ක ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව කටයුතු කිරීමට පැවරී තිබෙනවා. මගේ රටේ එය කිරීමට ඉඩ නැති වූ නිසා මම මෙසේ යනවා. මම අමතක නොකරන දෙයක් තමයි සේනක මට හැල්ලා කිව්වා තෙස්ස ඔබ පුදුමයි දැනගන්න කොච්චර මේ ගමන යෑමට ඒක වළක්වීමට යම් අය ඉදිරිපත් වෙනවද කියලා. බලපෑම් කළාට මම නම් මේ ගමන අත්හරින්නේ නෑ කියලා කියවමින් එතකොට මම ඇහුවා මොකද්ද කිව්වේ කියලා. එතකොට එතුමා සඳහන් කළා මුලින්ම දුරකථනයෙන් කතා කරලා නම නැති එක්කෙනෙක් කතා කරලා කිව්වා ඔබතුමා මේ ගමන ගියොතින් ප්‍රේසම් වෙන්න ඔබතුමාගේ ජීවිතය නැති කරන්න ඉඩ තියෙනවයි කියලා. කැරබියන් දූපත්වල ජනතාව සඳහා ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීම සේනකට පැවරිණි. ඔවුන් කැරිබියන් එකට ගිහිල්ලා ඒ සුමාන ගානම පොඩි දූපත් සෑම එකටමයි ගිහිල්ලා ඉතාම මහන්සි වෙලා මේ රිපෝට් එක ලියන කාලේ හැම පැත්තෙම මෙයාට එන්න පටන් ගත්තා මේ ජීවිත තර්ජන මේ විශේෂයෙන්ම මේ මල්ටිනේෂනල් කම්පනීස් වලින් මේ වගේ අඩු ගණන් වලට බෙහෙත් මේවා ගන්නවා පිටරටින් එන බෙහෙත් නවත්තන්න ක්‍රියා කරනවා කියලා. ඒවා තියෙද්දිත් සේනක ඉතාම තදින් තමන්ගේ වැඩ ටික කරගෙන රිපෝට් එක ලියන ගමන් ඔය අතරේ ඔය ලී කියන දොස්තර මෙයාට රාත්‍රී භෝජන සංඝයා ලැහැත්ති කළා. ලීලා අපිට පසු විස්තර කරා රෑ කෑම අරගෙන හොටෙල් එකට ආපහු ඇවිල්ලා සේනක නිදාගන්න ගියා. මොකද එවෙලේ අමාරු තිබ්බේ නෑ. රෑ නිදාගෙන ඉන්නකොටම සේනකට අමාරු වෙලා හෘද වේගය ඉතාමත්ම ඉක්මන් වුණා. එන්න එයා නිල් වෙන්න පටන් ගත්තා. එතකොට තමයි ලීලා බය වෙලා හොටෙල් එකට දැනුම් දීලා රෝවලට එක්ක ගියේ. ඒ ට්‍රොලි එකට සේනක දාලා මතක් දුර ගියා. නමුත් වාට්ටුවට ඇතුල් කරන්නේ නැතුව ස්තෝපයේ තියාගෙන හිටියා. වෙලා දැන් යනවා මේ පැහැදිලිව අමාරු ගතිය වැඩි වෙනවා. ලීලා වැඳලා වාගේ ඉල්ලුවා මේ ගොල්ලන්ට මේ ගැන යමක් කරන්නයි කියලා. නමුත් ඉදිරිපත් උනේ නැහැ. සෑහෙන වෙලාවක් ගිහිල්ලා තමයි අන්තිමේදී එක්ක යනකොට සේනක මිය ගියා. අවාසනාවන්ත ලෙස 1977 සැප්තැම්බර් 28 වැනි දින අසනීප වූ සේනක බිබිලේ සැප්තැම්බර් 29 වැනි දින මෙලොව හැරදා ගියේය. මම කොළඹ හිටියේ රත්මලානේ යාළුවෙක් ඇවිල්ලා අපට කිව්වා මේ වගේ තාත්තා මිය ගියා කියලා. එයාපෝට් එකට ගියා ක්‍රිමේට් කරලා ඇෂස් මගේ මේ උඩ තියාගෙන මං ආවේ කාර්කේ. ඔක්තෝබර් 8 වැනිදා භෂ්මාවශේෂ කොළඹ ජාවත්ත සුසාන භූමියේ තැන්පත් කෙරිණි. ලෝකයේ රටවල් 26ක පමණ ඔහුගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ඇති අතර රටවල් 100කට අධික ප්‍රමාණයක් මෙය ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබේ. 1992 අවුරුද්දේදී මමත් මහාචාර්ය කොල්ලින් ගුණරත්නත් ගියා පිලිපීනයේ තිබුණු මැනිලා නගරයේ තිබුණු සම්මේලනයකට ඖෂධ පිළිබඳව. ඒ සම්මේලනයේදී අපට හඳුන්වලා දුන්නා රටවල් 13ක වෛද්‍යවරු සේනක බිබිලිලා වශයෙන්. මෙන්න මැලේසියාවේ සේනක බිබිලේ ඩොක්ටර් බාලසුබ්‍රමණියම්. මෙන්න බංග්ලාදේශ සේනක බිබිලේ ඩොක්ටර් චෞධරි. ඔය විදිහට රටවල් 13ක සේනක බිබිලිලා අපට හඳුන්වලා දුන්නා. මේ පේනුනේ ඇත්තටම සේනක බිබිලගේ ඖෂධ ප්‍රතිපත්තිය ලෝකේ රටවල් රාශියක ඉතාමනින් ක්‍රියාත්මක වෙනවා. එතුමාගේ ඒ සංකල්පය මම හිතන අවුරුදු 40කට 50කට පස්සේ අද එදාටත් වඩා උලුප්ප ගන්න අවශ්‍යතාවය තියෙනවා. මොකද ඒක අදටත් ඒ විදිහටම වළංගු නිසා. ජනතාවාදී වෛද්‍ය සේවාවක් හා ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගීමට කටයුතු කළ එතුමා ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ මානව හිතවාදියෙකි.